අපි දෙන්න ආයිත්තාව ගාල්ලට ගාලේ බූසට තමයි අපි ආවේ. පුරුදු තැනක්. හැබැයි අලුත් විදියට වෙනස් විදියට තියෙන තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා අපේ වීඩියෝස් බලනවා නම් දැකලා ඇති මීට පොඩක් ළඟින් යන තැනක්. අපේ ගොඩක් වෛරල් වුණ වීඩියෝ එකක් තිබ්බා සිඤ්ඤ විලායකේ. බූස්සේ තියෙන්නේ. ඒ වීඩියෝ එක මං හිතන්නේ ගොඩක් කට්ටිය අතරට ගියා. මොකද ඒක බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එක රුපියල් 4000 තමයි හම්බුනේ ඒක අපිට. තාමත් ඒ ගණන්ම තමයි යන්නේ කිව්වා. අපි ඒකට වඩා මේකේ රුපියල් 1000යි වැඩි වෙන්නේ. ඔව් ඒක තමයි. එයාලගෙම තමයි මේක. අලුතෙන් හදපු එකක්. ඒත් ටිකක් කිට්ටුවම තමයි තියෙන්නේ. මේ රුපියල් 1000ක වෙනසක් තමයි තියෙන්නේ. ඉතින් අලුතෙන් මේක හදුවකම අපි දෙන්නත් එක්ක හිතුවා ඇවිල්ලා මේකේත් අපි දවසක් ඉඳලා ගියොත් හොඳයි කියලා. ඉඳලා වීඩියෝ එකක් කරලා පෙන්නන්න ඔයාලටත් එන්න පුළුවන් නේ. ඔව් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඔප්ෂන් එකක් නිසා අපි හිතුවා මේකත් ඔයගොල්ලන්ට පෙන්නුවොත් හොඳයි කියලා. ඔයාලා කලින් වීඩියෝ එක අපේ බලන්න නැත්නම් අපි උඩින් දාලා තියන්නම් නේද කාඩ් එකක් දාලා තියන්නම්. ඒකත් ගිහලා බලන්න. ඒකට එන්න කැමති අය ඒකට එන්න පුළුවන්. මේකට එන්න කැමති අය මේකට එන්න පුළුවන්. මේකේ තියෙන වෙනස විශේෂත්වය කිය මේක ටිකක් ඒකට වඩා ටිකක් ලොකුයි. එතකොට මේකේ එළිය හදලා තියෙන පූල් එකත් පොඩ්ඩක් ඒකට වඩා ගැඹුරුයි ලොකුයි. ඊට අමතරව මේ කිචන් එකක් තියෙනවා. ෆ්‍රිජ් එකක් තියෙනවා. ඒ ටික තමයි වෙනසකට තියෙන්නේ. අපිට ඕන මේකේ ඔයාගෙන මොන හරි පොඩි දෙයක් කන්නත් පුළුවන්. අපිත් පොඩි දෙයක් මොන හරි හදාගෙන ගියා තමයි ආවේ. ඔව් පොඩි කිචන් ඒරියා එකක් තියෙනවා. ආයි උඩ මේ ටේබල් එකක් තියෙනවා නේද? ටේබල් එකක් තියෙනවා. උඩත් තියෙනවා මේකේ බෙඩ් එකක්. ඕගොල්ලෝ වීඩියෝ එක බලාගෙන ඉන්න හිටියනම් දකින්න ඇති මොල් ටිකේ. උඩ බෙඩ් එකයි එහාට වෙන්න තව දෙන්නෙක්ට ඔය වාඩිලා ඉන්න පොඩි චෙයා එකක් තියෙනවා. ඔව් ඒ ටික ඇඩ් වෙන නිසා මේකේ අර කොස්ට් එකේ පොඩි වෙනසක් තියෙනවා. ෆ්‍රිජ් එකයි කිචන් ඒරියා එකයි අපිට තමයි. ඒත් මම හිතනවා රුපියල් 5000 කියනවා ලොකු ගාණක් නෙවෙයි අද කාලේ. ඉතින් අපි හිතන එක සාධාරණ ගාණක් කියලා. ඕනෙත් අනිත් තැන් එක බලනකොට මෙතන රුපියල් 5000ක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නේද? පොඩි ගාණක්. තැනනම් අපිට සෙට් හොඳයි අලුත් තැනක්. ඔයාලත් ඇවිල්ලා බලන්න. ඔව් අලුත් විදිහටම තාම තියෙනවා. ගොඩක් පිරිසිදුවක් තියෙනවා. අපේ කලින් වීඩියෝ එකෙත් අපි ඒක කිව්වා මේගොල්ලන් තැන හරිය පිරිසිදු පිළිවෙලකට තියෙනවා. දිගටම වීඩියෝ එක බලන්න. අපිට ඔන්න තේ එකක් වගේ හදා ගන්න ඕන ඒ ටික තියෙනවා. ඒක අර අනිත් කබාන එකෙත් තියෙනවා. ඒක තිබ්බා නේද? ඒ ටික විතරක් තියෙනවා. මෙච්චරම ස්පේෂස් නැති වුණාට හැමදේම මේකෙත් ගොඩක් දේවල් තිබ්බා. ඔව් ඒකෙත් කට්ටියකට ඉන්න පුළුවන්. කපල්ස් වලටම විතරක්ම නෙමෙයි ඔයාලට යාළුවෝ එක්ක ඕනේ තියර එකක් සෙට් එකක් කියලා යාළුවෝ කපල් දෙකක් හරි එහෙම ඔන්න දෙපැත්තට ඉන්නවා. නැත්නම් උඩ යට ගන්න පුළුවන්. එහෙම පුළුවන්. අපි මුලින්ම අපි ගෙනාවු මොනාරි හදාගෙන ඉමුනේ. ඔව් අපි පොඩක් ප්‍රෑ වුණා නේද? අපි ඒකේ මොනාරි හදා. වෙලාවට යාගෙන බැරි සීන් එකක් තියෙනවා. එහෙම එකක් තමයි උනේ අද. ටග් ගාලා පටන් ගමු මොනාරි හදාලා. හරි යා. අපි පුරුදු පරිදි හැමදාම හදන්න ලේසි කොච්චි බයිට්. කොහැරි යාමති පොඩිට මොනාරි හදාගත්තම අපිට හොඳට ඇති. හැබැයි මේට අරගවත අපිට ඉතුරු ටික ඕන ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුළුවන්. අර වෙන තැන් වල වගේ ඔක්කොම හදන්න ඕනේ නේද? ඉතින් එනවනේ. අපිට මේක පොඩ්ඩක් සෙට් වෙලා තියෙන අපේ ගොඩක් මේ ට්‍රිප් වල මේක තියෙනවා. අපි කෑමේකුත් ඕඩර් කරා. අපි ගිය පාරක මොනවද පැස්ටා එකක් නේද? ඔව් මැකරෝනි එකක් කෑවා. අපි මේ පාර වෙන එකක්
තමයි. මේ පාර කරවන්නේ නැතුව අපි මේ පාර කරන මික්ස් කොත්තුවක්. මෙයාලා කෑම මේ ඕඩර් කරලා ගන්න පුළුවන් නේද? ඒක අපි ඩිනර් එක ගද්දි පෙන්නමු කෑම එක. කෑම එක ඒ වෙලාවට පෙන්නනවා නේද? හරි. මෙතන අපිට පොඩියට මොන හරි කරගන්න පොඩි බඩු ටික තියෙනවා. පොල් තෙල් ටිකක් තියෙනවා. මොන හරි බැද ගන්න තේ එකක් හදාගන්න ඒ අවශ්‍ය කරන බඩු ටික තියෙනවා. කඩමයි. තෙල් දාන්න. අපි දැන් කන්න කියලා හදන්නේ අපි ඕඩර් කරපු කොත්තු එක අපි කාලා බලලා කියන්න. ඔයාලා මෙතෙන්ට මෙතනින් තමයි කෑම එක ඕඩර් කරගන්න පුළුවන් මේගොල්ලන්ගේ. නැත්නම් ඔයාලට අරන් එන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා තෝරන ඔබයිට්ස් හරි පික්මි හරි මොනවා හරි දාලා ගෙන්න ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි නම් පුරුදු තැනින්ම ඔන්න කියලා තමයි අදහස් කරේ. කොත්තුවේ පෙනුම නම් ටිකක් හොඳට තියෙනවා. කාලා බලමු. කාලම තමයි බලන්න ඉන්නේ කොහොමද කියලා. අපි මේ ගිය පාර අපිට මතකද අපේ වෙල ළඟ මේ අතන පල්ලෙහා ඉඳගෙනනේ කෑවේ. ඔව්. හොඳයි බලන්න. ඉස්සොත් තියෙනවා. මික්ස් එකක් අපි ඉල්ලුවේ. හදාගන්න. ඔකන. එටි කාලේ. තවදා. චිලි පේස්ට් දීලා තියෙනවා. සෝස් එකක් තියෙනවා. අපිට සෝස් එක නම් ඕන වෙන්නේ නැහැ. කාලේ ඒවත් තියෙනවා. ඔව්. මම කැමතියි අර මාත් කැමති කොත්තු එකට. බෙරි වෙලා තියෙන කොත්තු වගේ නෙවෙයි. කොත්තු එක හරි හොඳයි. හොඳ පිරියල් නිකන් මේ බෙරි වෙලා නැහැ හරි ලස්සනට තියෙනවා පෙනුම. පස. අනිත් කෑම කොහොම වෙයිද දන්නේ නැහැ. අපි ගත්ත මික්ස් කොත්තු එක නම් හොඳයි. පහට තියෙනවා. මට නම් මේ මැකරෝනි එකට වඩා මේක සෙට් වෙනවා. ඔව්. මේ හොඳයි. අතා මේගොල්ලන්ගේ අපිට ජූස් එහෙම ඒවත් ඕඩර් කරගන්න පුළුවන්. මෙන්න එකේ ගොඩක් දේවල් තිබ්බනේ. බයිට්ස් ජාති. කැම්බින පල්ලෙහා ඉඳගෙන කන්න පුළුවන් නේ. ටේබල් එකක් තියෙනවා. ඔව්. මට ෂෝන්නේ. අපි කාලේ හැමෝම නිදාගමු. උදේට ආයෙ කතා කරමු නේද? උදේට අපි බලමු. උදේට වීව් එකයි ටිකයි ෆුල් එකට යන්නත් ඕනේ දැන්. උදේට යමු. උදේට තමයි ලස්සනට තියෙන්නේ. එතකොට අපිට කබානවල දෙකම පෙන්වන්න පුළුවන් මේ සමහර විට. පරණ එකයි අලුත් එකයි දෙකම. බලමු ඒක කවුරුත් බුක් කරලා තිබ්බේ නැති වුණොත් අපි ඔයාලට එකක් පෙන්වන්න. පෙන්වන්න. හරි එහෙනම් අපි උදේට හම්බ වෙමු.
අපි දෙන්න උදේ කෑම කන්න තමයි හදන්නේ. ගිය පාර වගේ මේ පාර තියෙනවා අපිට ඉදියාප් අපි ගත්තා. ඊට අමතරව හම්බුණා අපිට කිරිබත්. කිරිබත් තියෙනවද? ඔව්. චිකන් කරි එකක් තියෙනවා. ඒක උණුයි. අරක සම්බෝලයි මොනවා මේ? ඔය සම්බෝලයි මේ ලුණු මිරිසුයි තියෙන්නේ. ලුණු මිරිසුයි තියෙන්නේ. උදේම නැගිටලා අපි වටේ ලස්සන ටිකක් බැලුවා. හරිම ලස්සනයි මොනට කෑ ගහනවා. වෙලත් ඉස්සරහන් ඉන්නේ. බෙල්ලායක් තියෙනවා. හරිම නිස්කලංක පරිසරයක්. කපල් එකක් ආවට කිසිම කරදරයක් නැතුව පාඩුවේ හොඳ නිදහසක් ඉන්න. ප්‍රයිවසි පැත්තත් හොඳටම තියෙනවා. කවුරුත් ඇවිල්ලා ඩිස්ටර්බ් කරන්නේ කෑ ගහන්නේ නැහැ. වෙලක් තියෙන්නේ. වෙලාවිනේට වෙලක් කන්න තමයි තියෙන්නේ. කෑම නම් ගොඩක් දීලා තියෙනවා. ඔව්. තියෙනද? බෙදා ගන්නු. ගිය අප්පයි කිරිබත් කෑල්ල බෙදාගමු මුලින්ම. මේ පාර කිරිමාලු නෙවෙයි තියෙන්නේ මේ චිකන් තියෙන්නේ. චිකන් කරි එකක් තියෙන්නේ. අපිට ගිය පාර මේ කිරිමාලු තමයි අපි කෑවේ. ඒ කිරිබත් එකේ මොයේ කිරි? සුවඳයි කෑම. කෑම ටික පිරිසුදු පිළිවෙලට දීලා තියෙනවා. ඒක අනිවාර්යෙන් කියන්න ඕන දෙයක්. මේක ගෙදර හදන ඒවානේ. කාලා බලමු.
ඉඩේ තියන්නේ පොඩ අත කැපිත් එක තමයි කේස් එක. කන්න වෙයි නැති. කන්දේ කොහොමද? ගිල්ල දනන්න කරින්දන්න. මොඳුරු ඉන්නව සෑහෙන්න ඕනේ. ඕරේ කෑ ගහන නැත. ඒ පාර ළඟට ආවේ නෑනේ. ඒ පාර ළඟට ආවේ හිටියන මොනද? කොහමද කිරිබත්? කිරිබත් එක මාර කිරි රසයි. ඒක දෙකම කාලා බැලුවේ කොහොමද කියලා. කෑමේ නම් වරදක් කියන බෑ රහයි හොඳයි. කිරිබත් එක නම් මේ මාරම මේ රසයි. කිරිම කිරි රසයි. පිරිසුදුව තියෙනවා. ෂෝක් නේද? දෙන්නෙට ඇති වෙන චිකනුත් දීලා තියෙනවා. අපිට කාලේ වුණාට පස්සේ පොඩි ජූස් එකක් හම්බ වුණා. මල් බලන්න මේලා. පපාය ජූස් එකක්. හැබැයි මේ දෙහි ගොඩක් දාලා හදලා තියෙන්නේ. රසයි. රසයිනේ. පපාය රහක් එන්නේ. ඔව් දෙහි රහක් එන්නේ. රසයි එමේ. දෙහි කියන්නේ අර පොඩි නාරා. නාරා වේ. නාරා දෙහි නෙවෙයි නාරා. නාරා රසයි. නාරා. එහෙම හැදුවම හොඳයි. රසයි ඒක හොඳේ. අර ගස් ලැබුවල රහ වගේ නෙවෙයි හොඳට අර ගස් ලැබුවල සමන වෙච්චර කැමති රසක් නෙවෙයිනේ. මේ කවුලන්නේ මේ ඇදුවන හරි ආයි ගස් ලැබුව හදද්දිනේ. රසයි කොහමද? අපිට යාළුවෙකුත් ඇවිල්ලා ඉන්න එළියේ මුර කරනවා. හැමදාම සෙට් වෙන ඕනේ කව හරි. කවුරු හරි එනවා. හොඳලාට යට දෙන්න අද තියෙනවා જાති. මාර නිදහස. අර සද්ද බද්ද එහෙම ලොකුවට මොනක්වත් නැහැනේ. ඒ කියන්නේ අර ළඟ ගෙවල් නැහැනේ ගොඩක් ඈතන ගෙවල් තියෙන අරහෙනේ. ඒගොල්ලන්ට අපිව පේන්නේ නැහැ. අස්සෙන් තමයි පේනවනේ.
යාළුවෙක් තාම මෙතන ඉන්න යාළුවා. මෙහා එතන ඉඳලා තියෙනවා. ආගෙන අපි චෙක්අවුට් වෙන්න තමයි හදන්නේ. අපිට 9ට චෙක්අවුට් එක තියෙන්නේ. දෙන්නත් එක්ක දැන් චෙක්අවුට් වෙලා යන්න ඕනේ. අපි දෙවෙනි දවස් තව ගහල්ලේ තව තැනක ඉන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ගේන්නේ මේ වීඩියෝ එක. මේ තැන ගැන කියනවනම් එහෙම කිසිම අවුලක් නැහැ. හොඳ තැනක්. අපිට ඕන කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. බජට් ඔප්ෂන් එකක් විදියට ගොඩක් හොඳයි. බජට් කියලා එහෙම පාසුකම් වල කිසිම අඩුවක් අපිට තිබෙන්නේ නැහැ. කෑමත් හොඳයි. තන ගොඩක් පිරිසිදුයි. ලස්සනයි. ලස්සන වීඩියෝ එකක් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති වීඩියෝ එකේ ලස්සනට වෙලක් තියෙනවා. ප්‍රයිවට් පූල් එකක් තියෙනවා. ප්ලන්ච් පූල් එකක්. ඔව්. ඔක්කොමත් එක බලද්දී සෑහෙන සාධාරණ පැකේජ් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඕන කෙනෙක්ට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. උදේට මෙතනින් කෑම ගන්න ඕන වඩාත් හොඳයි. කෑම පිරිසිදුයි. කෑම රසයි අනිවාර්යෙන් කියන්න ඕනේ. තව දෙයක් මෙතන කබාන දෙකක් තියෙනවා. එකක් 4000යි අනිත් එක 5000යි. ගණන් දෙකේ වෙනස් වෙන්නේ එක කබානයක අර ෆ්‍රිජ් එක සහ කිචන් මිනි කිචන් එකක් තියෙනවා. අපිට මොන හරි උයා ගන්න කරන්න ඕන ඒවා තියෙනවා. ගෑස් ලිපක් ඊට පස්සේ රයිස් කුකර් එක පෑන් එක ඒ ටික තියෙනවා. අනිත් එකේ තියෙන්නේ ටී කොෆි වගේ හදාගන්න ඒවා විතරයි. දැන් මේකේ අර වැඩිපුර දෙයක් තියෙනවා. හින්දා තමයි මේක පොඩ්ඩක් ගාන වෙනස් වෙන්නේ. සහ මේ කබාන එක ටිකක් ලොකු හින්දා දෙකෙන් එකක් රෙකමන්ඩ් කරන්න කිව්වොත් ඕක තමයි කියන්න දෙන වෙනස. ඉතින් එහෙම නැත්නම් වෙන මොකුත් විශේෂයෙන් වෙනසක් නැහැ. ඔව් ඔයාලට අපේ අනිත් කබාන අපි ආපු අනිත් වීඩියෝ එකේ ඇති අනිත් කබාන එක 4000ක අපි ඒකේ කාඩ් එකක් දාලා තියෙනවා. ඒ කාඩ් එකත් බලන්න. එතකොට වෙනස හොයාගන්න පුළුවන් කොහොමද කියලා. හරි එහෙනම් අපි දැන් යන්නම්. හැමදාම කියනවා වගේ. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එක බලලා වීඩියෝ එක එන්ජොයි කරා නම් මතකද ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරගන්න, ඔයාලගේ කමෙන්ට්ස් උත් පල්ලෙහාන් දාලා තියන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒක තමයි වටින්නේ. හොඳ නරක දෙකම දාන්න. අපිට ඒතකොට දැනගන්න පුළුවන් අපේ මොනවද වෙනස් වෙන්න ඕන කියලා. ඔයාලට මේ වගේ තව බජට් ඔප්ෂන්ස්, ප්‍රයිවට් පූල් තියෙන විලාස් ගොඩක් අපේ channel එකේ දාලා තියෙනවා. ඒවත් ගිහිල්ලා බලන්න. මතකද channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න. අපි එතකන් ගිහිල්ලා එන්න. හැමෝටම ජය. එහෙනම් අපි යන්නේ දැන් ආයි අපි ගාල්ලෙම තමයි හෙට අද දවසේ හෙට ඉන්නේ. ඊළඟට එන වීඩියෝ එක බලන්න.